හැලහොල්මනක් නැතුව මේ ජීවිතේ දුවනකොට අපිට හරිම බරයි. ඉතින් අපිට ඕන පුංචි වෙනසක්. මනසට විවේකයක්. ඉතින් අපි මේ යන්නේ පුංචි විවේකයක් ගන්න. ලස්සන කොළ පාට ඇහැට වැටුනම අපේ හිතටත් දැනෙන්නේ කොච්චරනම් සතුටක් නිදහසක්ද. ඇහැට වැටුණු ලස්සන පරිසරය මම මේ විදිහට රූපගත කළා. මගේ මතක සටහනක් විදිහට තියාගන්න. මගදී හම්බෙන මේ වගේ චූටි කඩේකින් තේ එකක් බීලා රොටියක් කාලා පුච්චපු බඩේරිහු කරලක් කන එක තරම් ලොකු හෝටල් වලට ගියාට ඒ හම්බෙන සතුටින් වැඩක් නෑ නේද? අපේ රට කොච්චර ලස්සනයිද, කොච්චර ලස්සන තැන් තියෙනවද කියලා බලන්න නම් චුට්ටක් එළියට බහින්නම වෙනවා ඉතින්. මං ආසම බීම වලින් එකක් තමයි පැෂන් ෆෘට් කියන්නේ. මේ පේන්නේ ගිරිතලේ වැව. හරිම ලස්සන හිත සනසන තැනක්. පොළොන්නරුවට යනකොට තමයි මේ තැන හම්බෙන්නේ. මෙතන හරි ලස්සන බුදු පිළිමයකුත් හිටවලා තියෙනවා. බලන්නකෝ ඒ දසුන කොයි වගේද කියලා. ඒ වගේ තැනකට ගියාම හරියට හිත නිවෙනවා. මගදිගට යන අතරමඟ වුණත් කොච්චරනම් දේවල් තියෙනවද හිතට අරගන්න පුළුවන්. පොළොන්නරුවේ 60 දාගේ පැති තමයි දැන් අපි යන්නේ. ඒ කාලේ මොන තරම් ශක්තිවන්ත මිනිසුන් ඉඳලාද කොච්චර ලොකු තාක්ෂණයක් තියෙන්නේ නැද්ද කියලා මේව දේවල් දැක්කම අපිට හිතෙනවා. ලංකාවේ මේ වගේ ඓතිහාසික තැන් බලන්න අපේ පුංචි පැටවුන්ව එක්කන් යන්න ඕන කියලයි මට නම් හිතෙන්නේ. මම හරිනම් මේ හරියට ඉස්සර කියලා තියෙන්නේ පොළොන්නරුව පැරණි නගරය කියලා. බලන්නකෝ ඒ අතරමැද්දේ කවුද ඉන්නේ කියලා. එයාලගේ දඟකාරකම්. පොළොන්නරුව මේ පැරණි නගරය ඇත්තටම හරිම ලස්සනයි. අපි දැන් එයින් පිටත් වෙනවා. බලමු අද අපි කොහෙටද යන්නේ කියලා. ඔන්න දැන් අද අපි ඉන්න තැනට ආවා. බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. මුහුද අයිනේ තියෙන ලස්සන තැනක් තමයි අද අපි තෝරගෙන තියෙන්නේ. මේ දවස්වල රළ ගහනවා අඩුයි මෙහාට. ඉතින් මේ view එකත් එක්ක අද රැට අපි මෙහෙ නවතිනවා. එහෙනම් ගිහින් එන්නම්.